වාද්‍ය භාණ්ඩ සෑදීම සඳහා අපේ සීයලගේ ඉඳන් එන පරම්පරාවෙන් ඉඳන් එන වාද්‍ය භාණ්ඩේ අපි ඊට පස්සේ සීයල නැති වුණාට පස්සේ අපි ඉතින් කරගෙන යනවා මේ අපි මේ කඳන් හැදුනේකට පිටින් අරගෙන ගෙනල්ලා ඊවගෙන හදාගෙන බෙදගෙන යන ගමන් තමයි කරන්නේ හං එහෙම ඉතින් හරක්කන් ගේන්නේ තියාරියෙන් ගෙනල්ලා මේ ඒ වෙල්ලගෙන මේ හදලා තමයි ගන්නේ එහෙම තමයි ඉතින් මේ කරන්නේ ඉස්සරහට මේ හං තියාරියෙන් ගෙනල්ලා ඊට පස්සේ බෙරේට රවුම් කපලා ආපහු සුද්ධ කරලා පොඟන්න දාලා ලණු වලින් හැක්ම ඇදලා ඊට පස්සේ මහලා ගොතලා යටි බස්සලා වේලෙන්ඩ තියලා තමයි කට්ටු දාලා වැඩ ඉවර කරන්නේ. දැන් තාලනේ ඉස්සර නම් ඉතින් ගහක භාගයට හමක් ගෙඩියමක් ගහලා බැඳලා සද්ද තමයි අරගෙන ඊට පස්සේ එන්ඩියේදී අලුත් වෙද්දී මේව තමයි අපෝ බෙරේ විදියට හදාගෙන කඳක් හදාගෙන මේ ලියවගෙන හරගෙන තමයි මේ බෙරයක් විදියට හදාගත්තේ. ඉස්සර ඉතින් අර කඳක ගහක බෙන එකට ගහලා තමයි ඒ සද්ද අරගෙන තමයි බෙරයක් උත්පාදනය කරන්න මේ කරලා තියෙන්නේ. අපි ඉස්සර බඩ දුන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ ඕඩර් වලට දැන් ඒවා කැන්සල් කරලා දැන් ඉස්කෝල වලින් තමයි ඉතින් අපිට සල්ලි පාස් කරලා බඩුව දණ්ඩ රිපෙයාර් කරන්න අලුතින් ගන්නවා නම් එහෙම කරන්න කියලා කියන්නේ ඉස්කෝල වලින් තමයි කතා කරලා. කිව්වල වෙයි තමයි අපි ගිහිල්ලා ඉතින් කොටේසන් දීලා බලලා පාස් කරලා අපිට පාස් වුණත් අපි වැඩ කරලා දෙන්නේ. ඒක කොස් වලින් මහවණි වලින් දෙනවා නම් 18කට වගේ දුන්නේ. කොහොඹකට බෙර දෙනවා නම් 25ක් විතර වෙනවා. ඇහැලා දෙනවා නම් 60ක් වගේ තමයි ගැට බෙර. කොස් බෙරේට කඳානුව තමයි ගානට 18ක විතර දෙන්න පුළුවන්. ඊට කොහොඹ කඳ දෙන්න පුළුවන් ඒ ගණන් විදිහට තමයි කඳේ ගණන් විදිහට තමයි 25ට. ඇහැලා කඳට කඳේ ගාන අනුව තමයි 60ක් විතර වෙන්නේ. ගණන්වල හැටියට 25ක්වත් ගන්න ඕනේ. ගැට බෙරේ කරනම් කොස් කඳකින් 20ක් විතර යනවා. කොහොඹ නම් 25ක් වෙනවා. ඇහැලා නම් 60ක් විතර වෙනවා. තම්මැට්ටමක් කොස් වලින් නම් 15කට විතර දුන්නේ ඇයි. කොහොඹ වලින් 20ක් විතර වෙනවා. ඇහැලා වලින් නම් 30ක් විතර වෙනවා. තවුලකුත් කොහොඹ වලින් දුන්නේ ඇයි 20කට වගේ. තම්මැට්ටමකුත් දුන්නේ 18කට විතර. ඔය ගණන් තමයි ඉතින් දැන් මේ යන විදිහට යන්නේ. ගෙනල්ලා බෙරේ හැක්ම වම් දෙකයි හැක්ම දෙකයි කපලා වරපට ටිකයි වෙනිවරයි කපලා ගොතලා මේ කරනකොට රුපියල් හාමකට 5000ක් විතර වෙනවා. ඉතින් රුපියල් 1000කට වගේ තමයි දෙන්න වෙන්නේ වෙලේ අලුතෙන් හදලා ගියේ. ඊළඟසල පන්තල් වල කටින මන්ද පොඩ්ඩක් වැඩ දීලා තියෙන්නේ. ඒ නිසා කාර්යබහුල වැඩ කරගෙන යනවා. වැඩක් තියෙනවා ඉතින් කරලා දෙන්න පුළුවන් අයිඩියක් තියෙනවා එහෙනම්. ඉතින් පරම්පරාවෙන් ආවේ අපේ ආරෙන් ගුණදාස මාමා අපි ඉගෙනගෙන ඒ විදිහට පරම්පරාවෙන් ඇවිල්ලා දැන් කරගෙන යනවා. ඉදිරියට ඉන්න අය
කවුරුත් මේක පුරුදු වෙන්නෙත් නෑ. මන්දෝකුත් නෑ. මෙතනින් එහාට ඉවර වෙයිද දන්නේ නෑ. ඒක ඉතින් පොඩ්ඩක් සලකලා බලන්න තමයි අපි බලාපොරොත්තු